लोकेकनाथ वदनं भुजराज हंसं वेणेय कोमुदवनं वलिसेतलं हि अत्रिन्तुकार वररूप विराजमानं वन्दामि साधु ममलं जिनदन्त दातुन् ක්ලේශ ගින්නෙන් දැවෙන්නා වූ ලෝක සත්වයින්ගේ සිත් සතන් උතුම් වූත් සත්‍ය වූත් යහපත් වූත් දම් අමාවැස්සෙන් තෙමාලමින් තුන් ලොවක් නිවාසනහලු අපගේ භාග්‍යවතුන් වහන්සේ සම 40 දන්ත ධාතුන් වහන්සේලාගෙන් සමන්විත වනසේක. ඕධාත ආලෝක ධාරා විහිද වූ එම ධාතුන් වහන්සේලා අතර වැඩ සිටි සතරක් වූ රඳනක දන්ත ධාතුන් වහන්සේලා දලතා වහන්සේලා නමින් හඳුන්වයි. එම දලතා වහන්සේලා අතරින් බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ පිහිටා තිබූ වම් දලතා වහන්සේ ශ්‍රී ලංකාද්වීපයේ මුදුන් මල්කඩ වනසේක. අනුරාධපුරයෝගේ කිත්සිරි මෙවන් රජ දවස හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳු වාම ශ්‍රී දලතා වහන්සේ ලක්දිවට වැඩම කරවූහ. එතැන් පටන් අතීතයේ විසූ රජදරුවන් සහ මහා සංඝරත්නය සතුරු උපද්‍රව මධ්‍යයේදී පවා උතුම් පූජාවන් පවත්වමින් දලතා වහන්සේ රැකගත්තේ ඉමහත් ශ්‍රද්ධාවෙනි. දුරාතීතයේ පටන් රාජ්‍ය උරුමයක් වූ දලතා වහන්සේ දෙව් බඹුන්ගේ මෙන්ම මනුලෝ වැසියන්ගේද උතුම් පූජාවන්ට පාත්‍ර වෙමින් අද වන විට සුන්දර සෙන්කඩගල නුවර රාජ්‍ය සුපූජිත දළදා මැදුරේ සුවසේ වැඩ සිටිනසේක. අතීතයේ පටන් පෙළහර පාන්නා වූ වාමා ශ්‍රී දළදා වහන්සේ වන්දනා කරගන්නට ලැබීමද අප ලද සංසාර වාසනා මහිමයකි. භාග්‍යවතුන් වහන්සේගේ 84000ක් ශ්‍රී සද්ධර්මස්කන්ධයෙන් සමන්විත උතුම් බ්‍රහ්මස්වරයේ පහස ලද අසිරිමත් වාමා ශ්‍රී දළදා වහන්සේ අපිත් බැතිසිතින් වන්දනා කිරීමට පෙළගැසෙමු.